මේ වීඩියෝ එක කරන්නේ අපේ යුනිවර්සිටි ප්‍රී කෝස් එකේ 4 වෙනි බැච් එකේ ළමයින්ට කොහොමද ඔයාලා කෝස් එකට රෙජිස්ටර් වෙන්නේ ජනවාරි මාසයේ ඉතුරු අපේ තියෙන සෙෂන්ස් වලට ජොයින් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් ඔයාලව දැනුවත් කරන්න. මොකද මේ වෙද්දි ගොඩාක් ළමයි මැසේජ් දාලා අහනවා ඉතුරු කොටස් ටිකට කොහොමද එන්නේ ඊළඟට ඔයාලා පේමන්ට් කරන්නේ කොහොමද ඔය විස්තර ටික. මම මේ වීඩියෝ එකේ ඔක්කොම ටික කියන්නම්. මම වීඩියෝ එකේ ප්‍රධානම සෙග්මන්ට්ස් දෙකක් කරනවා ළමයි. පළවෙනි කොටසේදී මම කරනවා ඔයාලට ජනවාරි මාසේ මම කවර් කරන තියරි කොටස් සහ කරන වැඩ ටික ගැන පොඩි දල හැඳින්වීමක් කරනවා. දෙවෙනි සෙග්මන්ට් එකේදී මම කරන්නේ ඔයාලා කොහොමද පේමන්ට් කරලා කෝස් එකට ජොයින් වෙන්නේ, account numbers මොනවද, කොහොම මොන වගේ පේමන්ට් එකක්ද ඔයාලා කරන්න ඕන කියලා පොඩි දැනුවත් කිරීමක්. පළවෙනිට කියන්න ඕන ඔයාලට කෝස් එකේදී ජනවාරි මාසේ කවර් කරන ළමයි ප්‍රධානම සබ්ජෙක්ට්ස් තුනයි. maths, chemistry, physics කියන සබ්ජෙක්ට්ස් තුන තමයි කවර් කරන්නේ. ඒකේ ළමයි maths එකේ මම පොඩි ඉන්නීමක් කරන්නම්. maths එකේ ළමයි ඔයාලට functions කියන යුනිට් එක මේ වෙද්දිත් ඒ කියන්නේ functions වල පළවෙනි කොටස ඇත්තටම ඒ කියන්නේ එක කොටසක් කතා කරලා තියෙනවා. ඒකේ තව කතා කරන පොඩි කොටස් ටිකක් දිනවා. ඒ ටික සම්පූර්ණයෙන්ම ඉවර කරනවා ජනවාරි මාසේ. ඊළඟට තව පටන් ගන්න යුනිට් එකක් තියෙනවා මේ අලුතෙන්ම අපි real numbers කියලා. අනේ real numbers කියන යුනිට් එකත් අපි සම්පූර්ණයෙන්ම කතා කරලා ඉවර කරනවා මේ ජනවාරි ඉවර වෙද්දි. ඊළඟට ජනවාරි වල අන්තිම සතිය වගේ ළමයි අපි ඒ කියන්නේ මේ දක්වා හැම සබ්ජෙක්ට් එකම අපි කරන දෙයක්. ඒ කියන්නේ ජනවාරි මාසේ කතා කරපු ඒ කියන්නේ maths වල කතා කරපු සම්පූර්ණ සාරාංශය අරගෙන ඒ ටිකට හරියන අපි ටියුටෝරියල්ස් වලට දීලා තියෙනවා. ඒ ටියුටෝරියල් වලින් ටියුටෝරියල් සම්පූර්ණ ඩිස්කෂන් එකක් කරනවා ජනවාරි මාසේ අන්තිම සතිය වගේ. ඊළඟට ළමයි අපි ඊළඟ සබ්ජෙක්ට් විදිහට කරන්න ඇතනම කෙමිස්ට්‍රි පාර්ට් එක. මේ කෙමිස්ට්‍රි පාර්ට් එක ගත්තොත් කෙමිස්ට්‍රි පාර්ට් එකේ අපි ඔයාලට ප්‍රී සෙෂන්ස් වලදී කවර් කරා මැටර් ක්ලාසිෆිකේෂන්ස් කියන කොටස. එතකොට මැටර් ක්ලාසිෆිකේෂන්ස් කොටස ඉවර කරලා අපි ජනවාරි මාසේ ඉතුරු කොටස විදිහට කරනවා ඇටම් සම්බන්ධ ඇටොමික් තියරි and ඇටොමික් කැල්කියුලේෂන්ස් කියන පාර්ට් එක කවර් කරනවා. ඒ කවර් කරලා ජනවාරි අන්තිම සතිය වගේ කරපු හැම සෙෂන් එකක්ම අහුවෙන විදිහට ටියුටෝරියල් ඩිස්කෂන් එකක් යනවා. මේකෙදී අපි හැම ඒ කියන්නේ ඔයාලට මේ වෙද්දිත් අපි ටියුට්ස් දීලා තියෙනවා. තව අලුතෙන් ටියුටෝරියල්ස් දෙන්න තියෙනවා. ඒ ටික දීලා මේ සම්පූර්ණ කොටස් ටික අහුවෙන විදිහට වෙනම ටියුටෝරියල් ඩිස්කෂන් එකක් යනවා. ඊළඟට තමයි ෆිසික්ස් එක ගත්තොත් එහෙම ෆිසික්ස් එකෙත් එහෙමයි. ෆිසික්ස් එකේ ඔයාලට මේ වෙද්දි කවර් කරලා තියෙන්නේ මෝෂන්ස් කියන යුනිට් එක තමයි පටන් ගන්න තියෙන්නේ. ඒකේ බොහොම බේසික්ම කොටසක් තමයි මේ වෙද්දි කවර් කරලා තියෙන්නේ. අපි මේ කොටසේ කතා කරන්න තියෙන තව ඔයාලට ලීනියර් මෝෂන්ස් වගේම ලීනියර් මෝෂන්ස් වල vertical motions වගේම horizontal motions කියන කොටස් දෙක කතා කරන්න තියෙනවා. අන්න ඒ කොටස් දෙක කතා කරලා ඒකේ ටියුටෝරියල් ඩිස්කෂන් එකක් කරලා සම්පූර්ණ අන්තිම සතියේ මේකෙත් අර සම්පූර්ණ කොටස් ටික ආවරණය වෙන විදිහට පොඩි ගණන් ටිකක් ආයි හදනවා. ඒතර ඕක තමයි ළමයි සබ්ජෙක්ට් වයිස් කරද්දී අපි කෝස් එකේ ජනවාරි මාසයේ කරන වැඩපිළිවෙල. ඊළඟට ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ තමයි ඔයාලට ප්‍රධානම තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද කෝස් එකට පේමන්ට් කරලා ජොයින් වෙන්නේ, කොච්චර පේමන්ට් එකක් ඔයාලා කරන්න ඕනද, ඔයාලගේ ඉන්ස්ටෝල්මන්ට් එක කොච්චරද කියලා. ඔයාලට කරන්න තියෙන ළමයි ඔයා කෝස් එකේ ජනවාරි වල ඉතුරු කොටසට ජොයින් වෙන්න කැමති නම් මම මුලින්ම කියන්න සාමාන්‍යයෙන් කෝස් එකට යන සාමාන්‍ය නෝමල් විදිහට යනවා නම් කෝස් එකේ මන්ත්ලි පේමන්ට් එක වෙන්නේ ළමයි ඔයා කෝස් එකට ජොයින් වෙනවා නම් කෝස් එකේ මන්ත්ලි පේමන්ට් එක වෙන්නේ මන්ත්ලි ඉන්ස්ටෝල්මන්ට් එක අපි කෝස් එකට 3500ක් ගන්නවා එක මාසෙකට. ඊළඟට ළමයි ඔයා හිතනවා නම් කියන්නේ මේක මාස 5ක් විතර කෝස් එකක් ඔයාට මාස 5ටම එකපාර ගෙවලා කෝස් එකට ජොයින් වෙන්න හැකියාවක් තියෙනවා නම් ඔයාට 30% විතර ඩිස්කවුන්ට් එකක් අපි එකතු වෙනවා. එතකොට එතනදී ඔයාට ෆුල් කෝස් පේමන්ට් එක වෙන්නේ ෆුල් කෝස් පේමන්ට් එක විදියට ඔයාට එන්නේ 12000ක්. ඒ කියන්නේ සම්පූර්ණ කෝස් එකටම ඔයාට එකපාර 12000ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එතකොට හැම මාසෙම ඔයාලට ඒකට දාලා තියරි සෙෂන්ස් වලට නොමිලේම ඒ කියන්නේ නොමිලේ නේ සෝරි ඒ කියන්නේ නොමිලේ කියන්නේ තියරි සෙෂන්ස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම ටියුට්ස් ටික ඔක්කොම ගෙදරට හම්බ වෙනවා. ඊළඟට හැම අප්ඩේට් එකක්ම හම්බ වෙනවා. අදාළ ගෲප්ස් වලට ඇඩ් කරනවා. ඔයාලා වෙනම ලිස්ට් එකකට ඇඩ් කරලා එයාලට ඒ අදාළ ටියුට්ස් සහ නිබන්ධන හැම තියරි සෙෂන් එකකටම ජොයින් වීමේ අපි ඇඩ්මින් පැනල් එක හරහා ඒ ටික වැඩ ටික වෙනවා. ඊළඟට තමයි ඔයා හිතනවා නම් දැන් ජනවාරි මාසේ අපි කරේ ඇත්තරම දවස් 3ක් අපි ඔයාලට ෆ්‍රී කරා. එතකොට ජනවාරි මාසේ අපි ගන්න ඔයාලගෙන් half card එකක්. ඒ නිසා ජනවාරි මාසෙට විතරක් ළමයි ඔයාලට ජනවාරි වලට විතරක් අපි ඉන්ස්ටෝල්මන්ට් එක විදිහට 2000ක් විතරයි අය කරන්නේ ඔයාලගේ. ඒ කියන්නේ සම්පූර්ණ රුපියල් 2000ක් ඔයාලට අපේ account numbers වලට ඩිපොසිට් කරලා කෝස් එකේ ජනවාරි මාසේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒතර ඔයාලට රෙජිස්ටර් වෙන්න අදාළ මේ පේමන්ට් ඩීටේල්ස් මම දාලා තියෙනවා මේකේ account number එක විදිහට 85 35 84 85 මේක BOC account number එකක්. මේකට මේ අදාළ මේ විස්තර ටික අරගෙන ඉන්ස්ටෝල්මන්ට් එක කරලා ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඒතර ඔයාලට උනම් ෆුල් කෝස් පේමන්ට් එක කරන්නත් පුළුවන්. නැත්නම් මන්ත්ලි fee එකක් මන්ත්ලි කෝස් පේමන්ට් එකක් කරන්නත් පුළුවන්. ජනවාරි මාසෙ විතරක් මන්ත්ලි පේමන්ට් එක 2000ක්. ජනවාරි මාසෙන් පස්සේ එක මේ 3500ක් වෙනවා එක මන්ත් එකකට පේමන්ට් එක. ඔය ටික තමයි ළමයි කෝස් එක ගැන කියන්න තියෙන්නේ. ඒතර ඔයාලට තවදුරටත් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේක ගැන දැනගන්න විස්තර තියෙනවා නම් මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න 071
104යි 98.05 මේ මැසේජ් මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා නැත්නම් කෝල් එකක් අරගෙන ඔයාලට කෝස් එකකින් දැනුවත් වෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම ආරාධනා කරනවා ජනවාරි මාසෙ ඉඳලා අපේ කෝස් එකත් එක්ක ජොයින් වෙලා යුනිවර්සිටි යන කාලෙන් ඔයාලගේ වැඩ ටික හරියට සක්සස් කරගන්න කියලා.